ඔයගොල්ලන්ට සමහරවිට ඔයගොල්ලෝගේ දවසේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යනකොට ලොකු අවබෝධයක් ඔයගොල්ලන්ට නැතුව ඇති. ඒ අපසරිය තුල මම විශේෂයෙන් මතක් කරගන්න ඕන පරිගණක අපරාධ සම්බන්ධයෙන් සයිබර් ක්‍රයිම්. ඒ කියන්නේ දැනට මේ හැම ගෙදරකටම හැම කෙනෙක් ගාවටම ඇවිල්ලා තියෙනවා Android phone එකක්. ඇවිල්ලා නැද්ද? ඉතින් ළමයි මොකදනේ මේ දුරකථනය කියන එක පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා හුඟක් දෙනෙක් හුඟක් දරුවෝ ඒ ආදරණීය දුවරු අද ලොකු ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැනට ඒ කාලේ නම් යුගයක් එකක් ලියුවා ඒ නඩුව කරගත්තා. අද ඉන්නනේ තාක්ෂණයේ දිනුයි ඒගොල්ලන්ට පුළුවන් Viber WhatsApp email ඇතුළු අදහස් ප්‍රමාණ කරගන්න මේ තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා. එතකොට ඉතින් මොකද කරන්නේ වැඩිහිටි ළමයි අදහස් ප්‍රමාණ කරගන්නකොට නේකට් ෆොටෝ ඒ කියන්නේ නිරුවත් පින්තූර ෂෙයා කරගන්නවා. කාත් එක්කද ආදරවන්තයත් එක්ක. දැඩි විශ්වාසකින් කාටවත් මේක දාන එකක් නැහැ කියලා ෆොටෝ එකක් දෙකක් දානවා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක අවියක් කරගෙන අර ළමයාගේ ජීවිතේ සම්පූර්ණව කාලකන්ණි කරලා දානවා. එහෙම අවස්ථා කීපයක්ම අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ පැමිණිලි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඔයගොල්ලෝගේ ආදරණීය දූ දරුවෝ ටික කිසිම දවසක ජංගම දුරකථනයක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා කියන දැනුවත් කරන්න. ඒක අංක 1. ඔයගොල්ලෝ දෙන්න තියෙන පණිවිඩය. ඊළඟ එක තමයි ඒ වගේම කතා කරේ පරිගණක අපරාධ අන්තර්ජාලය යොදාගෙන කරන අපරාධ සම්බන්ධයෙන් ඔය එකක් විතරයි. තව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න අපි ඉස්සරහට කල් වේලාව ඇතුළත දිනයක් වෙලාවක් දාගෙන අපි ඉස්සරහට තව දුරටත් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙමු. ඊට අමතරව තවත් වෙනවා එකක්. මෙතන ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන ආදරණීය පුතුන්ගේ අම්මා තාත්තලා මෙතන ඇති. මෙයාගේ ඇති. ඉතින් ඒගොල්ලෝගේ විස්තර හොයාගෙන දැන් කණ්ඩායමක් ඉන්නවා රණවිරු සේවා අධිකාරිය කතා කරන්න කියලා කතා කරා. ආන්තාව වශයෙන් අපේ යුතුයකම් හරියටම ඉෂ්ට කරමු. තාත්තලට වගකීමෙන් බැහැර වෙන්න බෑනේ. තාත්තලට කතා කරන්න ඕනේ. නමුත් වැඩිපුරම ගෑනු දරුවෝ ගත්තොත් කාටද සමීප? අම්මට නේද? අම්මට හැම දෙයක්ම ඇවිල්ලා සමීප තාත්තට වෙන්න පුළුවන්. වැඩිපුරම නෙංගතු වෙන්න පුළුවන්. නමුත් ලං වෙලා ආදරෙන් කියලා දෙන්න පුළුවන් කාටද? අම්මට තමයි හැමදේම කියලා දෙන්න පුළුවන්. දැන් අම්මා ගොඩක් වෙලාවට රස්සා කරන මව්වරු ගොඩක් ඉන්නවා. නමුත් මේ පැත්තේ ගත්තොත් ගොඩක් ඉන්නවා ගෙවල් වල. ගෙවල් වල ඉද්දි විශේෂයෙන්ම මම කියන්නේ අවුරුදු 13, 14, 15 දරුවෝ. සමහර වෙලාවට අමතර පන්ති ගියාම අපිට සෙනසුරාදා ඉරිදාට පොලිසියට තියෙනවා වෙනම ජොබ් එකක්. මොකද තන බෝධිරුක්කාරාම පාර විහාං අර එහා පැත්තේ විමර්ශයික පාර එතකොට අර මේ මහාමාත්‍ය ඉස්කෝලේ පිටිපස්ස පාර ඔය හැම තැනම කපල් ප්‍රේම සම්බන්ධතා මත ඉන්නවා මේ බෝධිරුක්කාරාමේ පන්සලේ ගිහිටියා දැන් ඒක නම් නවත්තගෙන තියෙනවා ආම්දුරෝ කොච්චරවත් අපිට කෝල් දීලා අපි අරගෙනත් ගියා බැරිම තැන ඊට පස්සේ දෙමව්පියෝ දැනුවත් කරනවා කියලා ළමයි අමතර පන්ති දැනුවත් කිරීමෙන් පස්සේ ඒක ටිකක් අඩු වුණා. අනපුදනා දේශයට වැරවෙරදී නිතියෙන් පන ගැහෙන හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කිය